තනියම පාරේ අද්දීන මැවෙනවා හදවත අපිත් එක්ක කතා කරනවා තනියම පාරේ අද්දීන මැවෙනවා හදවත අපිත් එක්ක කතා කරනවා අපි යන පොරොන්දු අපිටලෙන් දකුණු පැත්තට හැරිලා වන් එකේ මුකුසල්ලි බලලා යනවා කිලෝමීටර 5ක් විතර ලිෆ්ට් ඇන්ඩ් ෂීට් වලට අපි මේ ඉන්නේ දඹේතැන්න පාරේ. දඹේතැන්න පාර කියලා කියන්නේ ඇත්තටම පුංචි පාරාදීසයක් කිව්වොත් ඒක බොරු කියලා කියන්න බෑ. හේතුව වැස්ස එහෙම නැත්නම් පින්න මීදුම තේවතු මේ මැදින් යනකොට දැනෙන හැඟීම ඒක දිව්‍ය ලෝකයක අත්දැකීම එකතු කරනවා කියලා කිව්වොත් මම වැරදි නෑ කියලා මම හිතනවා. ලංකාවේ අපිට ඇත්තටම කොච්චර අපි වාසනාවන්තද කියලා හිතෙන්නේ මේ වගේ පැත්තකට එනකොට. මොකද අපිට සීතල ඕන නම් සීතල, රස්නේ ඕන නම් රස්නේ. මේ පුංචි රට ඇතුලේ අපිට මොනවාද නැත්තේ කියලා හිතෙනවා මේ වගේ සුන්දර පැත්තකට එනකොට. මොකද ප්‍රශ්න ගැටලු මේ හැම දෙයකින්ම මිදිලා අපිට මේ වගේ පැත්තකට එනකොට හදවතට දැනෙන නිදහස, හිතට දැනෙන නිදහස හරි අපූර්වයි. මේ ඉන්නේ අපි ෂර්වුඩ් කියලා කියන්නේ රොබින් හූඩ් හිටපු ෂර්වුඩ් නෙවෙයි මේ හබුතලේ ෂර්වුඩ් කැලේ දැන් තියෙන්නේ තේ. ඉතින් හබුතලේ තොටලාගල කිට්ටුව තමයි අපි මේ ඉන්නේ. මේ පාර බොහොම පොඩි වාහන දෙකකට සමහර තැන්වල මාරු වෙන්න අමාරුයි. ඒ හින්දා නුපුරුදු අය එනකොට පොඩ්ඩක් පරිස්සමින් වාහනේ ඩ්‍රයිව් කරන්න අමතක කරන්න එපා. මොකද පාරේ තියෙන ලස්සනට අපි පාර දෙපැත්ත බලනකොට අපිට පාර අමතක වෙන්න පුළුවන්. ඒ තරම් ලස්සනක් තියෙන්නේ. මගේ නම් හොඳම යෝජනාව තමයි අපි අපුතලේ යනවා නම් ලිෆ්ට් ඇන්ඩ් ෂීට් යනවා නම් අපිට ගැලපෙන හොඳම වාහනේ තමයි බයික් එක. මොකද බයික් එකේදී යන ගමන ලැබෙන අත්දැකීම ඒක කාර් එකක ගිහිල්ලා ගන්න ටිකක් අමාරුයි. නමුත් මේ දවස්වල හැටියට මට නම් එන්න සිද්ධ වුණේ මේ ගමන කාර් එකේ. නමුත් මම ආසත් මේ ගමන බයික් එකේ එන්න. මොකද බයික් එකේදී ඇත්තටම මේ ගමනේ තියෙන සුන්දරත්වය විඳ ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් වැහැලා වැඩි හින්දා පාර දෙපැත්ත පොඩ්ඩක් ඩේන්ජර්. හේතුව කඳුනේ තියෙන්නේ නේද? එක පැත්තකින් පල්ලම අනිත් පැත්තෙන් කන්ද. ඉතින් පල්ලෙන් කඩාගෙන යනවා, උඩින් ගලවගෙන එනවා. තාය යනවා. ඒ හින්දා කල්පනාවෙන් පරිස්සමෙන් යන්න ඕනි ගමනක්. ඉතින් අපි ලිෆ්ට් ඇන්ඩ් ෂීට් වලට යන අතරමඟදී අපිට හම්බ වෙනවා හරි ලස්සන අපූර්ව ඒවා. කොහොම චුට්ටක් ඉන්නකෝ.